තැන් නිවන නිබ්භාන සච්චි කිරියාත් නිවන සාක්ෂාත් කර ගැනීම. තැන් නිවන කියපු ගමන් බොහෝ වෙලාවට අපි නිවන දකින්නේ මැරුණට පස්සේ බැනරවලන් දකිනවා නිවන් සැප ලැබේවා. එතකොට නිවන කියන්නේ මොකක්ද කියලා නොදන්න කෙනාට හිතෙන්න පුළ මේක මැරුණහම ලැබෙන එකක් කියලා. මැරුණට පස්සේ අනේයා නිවන් දකීවා. එතකොට ජීවත් වෙලා ඉන්නකං එයාට සමහරලාවට නිවන ගැන හැඟීමක් චතුරාර්ය සත්‍ය දන්නෙත් නෑ, බණක් අහන්නෙත් නෑ, පින්කමක් කරන්නෙත් නෑ, සමහරු එහෙම චරිත. හැබැයි මැරුණට පස්සේ බැලූ හැම බැනර් එකේම තියෙන නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. එතකොට එයාට නිවන් සැප මැරුණහම ලැබෙන සැපක් කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනි, දැන් ඔබෙන් කවුරු හරි ඇහුවොත් මොකක්ද ඔය නිවන කියන්නේ? මොකක්ද මේ බුද්ධ ශාසනයේ නිවන කියලා බුදුහාඳුරු පෙන්වුවේ? තනි වචනකින් ඔබට දෙන්න තියෙන උත්තරේ තමයි තණ්හාව ෂේවීම. තණ්හක්කයෝ රාද නිබ්බානං. තණ්හාව ෂේවීමමයි රාද නිවන කියලා, රාද කියලා භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එතකොට කවුරු හරි අහනවනම් මොකක්ද මේ නිවන? නිවන කියන්නේ තණ්හාව ෂේවීම, තණ්හාව දුරු කිරීම. එතකොට තණ්හාව දුරු වෙන්නේ මැරුණට පස්සේ නෙමෙයි, ජීවත් වෙලා ඉන්නකොටමයි මේ තණ්හාව දුරු කරගන්න තියෙන. කුමක් ගැන හටගන්න තණ්හාව? යමක් ගැනද ඇලීම ඇති වුණේ. අන්නේ ඇලීම ඇතිවෙච්ච ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ආයතන හයත්. ඒ ආයතන හය මුල් කරගෙන හටගන්න රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධයත් ගැනයි තණ්හාව ඇති වුණේ. තණ්හාව ඉපදුනේ. ඒවටයි බැඳිලා ගියේ. ඒ නිසා තමයි දුක හටගත්. එතකොට මෙන්න මේ ඔබේ ශරීරයේ මේ බඹයක් පමණ ශරීරය තුළ පිහිටි මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන හයකින් යුක්ත මේ රූපය, ඒ මුල් කරගෙන ඇතිවන ස්පර්ශයෙන් ඇතිවන විඳීම, ඒ විඳින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හඳුනා ගැනීම, ඒ තුළ පහළ වෙන චේතනා, ඒවට බැඳී යාම, මෙන්න මේ පංච උපාදානස්කන්ධය ගැන ඇතිවෙච්ච තණ්හාවයි ඔබ නිරුද්ධ කරන්න තියෙන්නේ. ඒ තණ්හාව නිරුද්ධ වෙච්ච දවසට තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. ඒ තණ්හාව නිරුද්ධ වෙනකොට බැඳී යාම නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා, භව නිරෝධෝ. බැඳී යන්නේ නැත්නම් විපාක පිණිස කර්මයක් හැදෙන්නේ. කර්මය නිරුද්ධ වෙලා ආයි කර්ම සකස් වෙන්නේ නැහැ. කීනම් පුරාණම් පෙර කර්මශ්‍රේ වුණා. නවන් නත්ති සම්භව. අනාගතේ භවයක් පිණිස අලුතෙන් කර්ම සකස් වෙන්නෙත් නැහැ. විරත්ත චිත්ත ආයතිකයේ බවස්මින් අලුත් භවයක විඤ්ඤාණය පිහිටන්නේ නැහැ. එතකොට ආයමත් විඤ්ඤාණය තව උපතක් අල්ලගන්නේ නැහැ. එතනම නිරුද්ධ වෙලා. ඒක හරියට තේකීන බීජා අවිරුල්හි ඡන්දා. බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ. මොකක් හරි ඔබ හිතන අඹ ඇටයක් හරි, මුං ඇටයක් හරි, කඩල ඇටයක් හරි ඔබ මේක තම්බනවා, රත් කරනවා, පුච්චනවා, මොනවා හරි කරලා දැන් බීජේ පැලවෙන ස්වභාවය විනාශ කරලා තියෙන්නේ ඔබ. දැන් ඔබ පොළොවේ තියලා පෝර දානවා, වතුර දානවා, වඳිනවා, අනේ පැලවෙන්න කියනවා. හැබැයි පැලවෙන්නේ නැහැ. ඇයි? ඒ බීජේ පැලවෙන ස්වභාවය ඔබ නැති කරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා බීජයක පැලවෙන ස්වභාවය නැති කරා වගේ විඤ්ඤාණය ආයෙමත් භවයක පිහිටලා නැහැ. රහතන් වහන්සේලාගේ විඤ්ඤාණ නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ. තෙලුයි වැටි අවසන් වුණාට පස්සේ පහන් සිලක් එක තැනම නිවිලා යනවා. ආයි කාටවත් කියන්න බෑ මේ පහන් සිල් අතන්ට ගියා, මෙතනට ගියා. එතනම නිවි යනවා. ඒ පහන් සිලේ පැවැත්මට උපකාර වෙච්ච හේතුව නැතිවීමෙන් ඵලය නිරුද්ධ වෙනවා. හේතුව තමයි ඉවර වෙන්න වැටි දානවා නම්, තෙල් ඉවර වෙන්න තෙල් වක් කරනවා නම් ඒ පහන නොනිමී දැල් වෙනවා. දැන් ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් 12 මහේ පහන් කියලා තියෙනවා. එතකොට ඒ 12 මහේ පහන් කියලා හැම වෙලාවෙම දිග වැටියක් දාලා තියෙනවා. ඉවර වෙන්න තෙල් වක් කරනවා. ඉතින් තෙල් වක් කරන තාක්කල්, වැටි දාන තාක්කල් පහන දැල්වි දිගටම යනවා. එතකොට තෙලුයි වැටි අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පින අවිද්‍යාවයි තණ්හාවයි නිරුද්ධ වෙනවා. ඒ අවිද්‍යාවයි තණ්හාවයි නිරුද්ධ වුණාට පස්සේ එතනම නිවියන් නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ. එතකොට අන්නේ පහන් සිලක් නිවිලා යනවා වගේ නිවිලා යනවා. එතකොට ආයෙමත් කර්ම සකස් වෙන්නේ නැහැ. ඒ කර්මය එතනම නිරුද්ධ වෙනවා. එතකොට කර්මය නිරුද්ධ නම් භව නිරෝධා, ජාති නිරෝධෝ. ඉපදීම නිරුද්ධයි, ආයි උපදින්නේ නැහැ. ජාති නිරෝධා, ඉපදීම නිරුද්ධ නම් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස නිරුද්ධಂತಿ. ඒ සියලුම දේවල් නිරුද්ධ වෙලා යනවා.
එතකොට අපිට පේනවා නිවන කියලා කියන්නේ දැන් සමහරු හිතන්න පුළුවන් මේක නිකං අමුතු සැපක් ලැබෙනවා ඇ මැරුණහම ලැබෙන මහ විශාල නිකං එක හිතාගන්නද අමහරු එකේ අමුතු අර්ථ දෙනමට අර්ථනය කියන්නගෙන ඒක මේ කියන්න බෑකෙනක මහා පුද්දුම එකක් කියනවා එක එක අර දිවිය ලෝකයේ තියෙන නිකං ඒ සුර සැපේටත් එහාගේ සැපයක් කියන නිවන කියන්න එතකොට ඒක නිකම් වෙනම ලෝකයක් තිනක් දාර මහායාන ක්‍රමෝට විස්තර කරනවා කෙනෙක් නිවන් දැක්කට පස්සේ සුඛාවතී කියලා වෙනම ලෝකයක් තියෙනවා ඊවෑ තමයි බුදුවරු උපදිලා ඉන්න නිකං අමුතු වෙනම ලෝක ගැන විස්තර කරන එතකොට ඒ වගේ එකක් කෙනා හිතන්න පුළන් මේක තමයි තියෙන සැපයට ඇලිච්ච මනුස්සයා පංචකාම සැපේ හොයාගෙන යන කෙනාට හිතෙන් මවල පෙන්නනවා ඊට වඩා එහාගිය මේක නිකම් මහ පුද්දුම සැපයක් කියලා එතකොට යා හිතනවා නිවන කියන්නේ සැපයක් කියලා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නිවන ගැන මේ නිවන ගැන කොච්චර කිව්වත් ඒ නිවන ගැන මොකක්ද මේ නිවන කියලා අහපුහම ඒක කියාගන්න බෑ ඒක තේරුම් ගන්න බෑ විස්තර කරගන්න බෑ ඒ නිසා නිවන කියලා ඔබින් යම් කෙනෙක් ඇහුවොත් තණ්හාව ශේවීම තණ්හාව නිරුද්ධ වී තණ්හාව තිබීමමයි සියලු දුකට හේතුව තණ්හාව තියෙන තාක්කල් තණ්හා පච්චය උපාදානම් බැඳෙනවා නො ඒක් දේවල්ලට බැඳි බැදී පැටලි පැටලි යනවා කාම උපාදාන දිට්ටි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කාමයන්ට බැඳෙනවා දෘෂ්ටි මතවාදවලට බැඳෙනවා මම මගේ කියන දෘෂ්ටියෙන් තමන්ට බැඳෙනවා ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ටිය ඇති වෙනවා මේ හැම එකකටම බැඳි බැඳී පැටලි පැටලි යනවා ඊළඟට උපාදාන නිසා මොකද වෙන්නේ විපාක පිණිස කර්ම හැදෙන එක්ක සතරාපාය පැත්තට එක්ක සුගතිය පැත්තට රැස් කරගන්න දේවල් එක්ක බැඳිලා කර්මය හැදෙනවා ඒ කර්මයට අනුව උපාදාන පච්චයා බහු කොහරි උපදිනවා භවපච්චයා ජාති ඉපදුනාට පස්සේ හැමදාම ඉපදීමත් දුකක් ජාතිපි දුක්කක් ජරාවට පත්වෙනවා වයසට යනවා ලෙඩ වෙනවා සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාස මේ සියලූම දුක්දොම්නස් හටගන්න ප්‍රධානම හේතුව ඉපදීම නිසාමයි මේ සියලු දුකාටගන්න එතකොට යමෙක් උපදින් නැත්නං දුකක් නෑ ආයි ජරාවට පත්වෙන්න වයසට යන්න ලෙඩවෙන්න සතරාපායි වැටි වැටි දුක්විද විද යන්න කෙනෙක් නෑ තන්හාාව නිරුද්ධවීමෙන් ඉපදීම නිරුද්ධ වෙලාය. එතකොට මෙන්න මේ නිවන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පෙන්නන සදාකාලිකව සම්පූර්ණයෙන්ම දුකෙන් මිදන්න තියෙන එකම මාර්ගය. ඒ අන්නේ මාර්ගයේ සාක්ෂාත් කරගන්න නිබ්බාන සච්ච කිරියාත් නිවන සාක්ෂාත් කර ගැනීම ඒ තම් මංගල මුත්තම ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා. තිංඒමනං අද දවසේ මේ උතුම් ගාථාරත්නය මහාමංගල සූත්‍රයට අයිති නිබ්බාන සච්චිකිරියාච නිවන සාක්ෂාත් කර ගැනීම. ඒ තම් මංගල මුත්තමක් මේක මංගල කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ මහාමංගල සූත්‍රයේ තුළ අපිට පෙන්නල දුන්න. ඉතින් ඒ නිසා ඔබ හැම දෙනාම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ මේ දේශනා සමහරුන්ට මෙ කටපාඩන් ඇති. හැබැයි මේ වචනින් වචනය අර්ථය අරගෙන ඔබ ප්‍රායෝගිකෝ බලන්න ඔබ මේ උදේ හවස සජ්්‍යායනා කරපු මහාමංගල සූත්‍රය ඇත්තටම මේ මංගල කාරණා 38 ගැන මම දන්නවද. මේවැ මංගල කාරණා කීයක් මගේ ජීවිතයට මං ඇතුල් කරගෙන තියෙනවද. ඇත්තට මං මේ මහාමංගල සූත්‍රය උදේ හවස සජ්්‍යායනා කරාට ඊට අනුව ජීවත්වෙනවත්. ඔබ ධර්මය තුළ ජීවත්තෙන්. අන්න එතකොටයි ඔබට මේ සියලුම කාරණා ටිකෙන් ටිකාරි ඔබේ ජීවිතය තුළ ඇති කරගන්නවනං ඒ තම් මංගල මුත්තමං ඔබේ ජීවිතය මංගල කරුණුවලින් පිරිච්ච උතුම්ම ආශිර්වාදය ලැබෙන ධර්මාවබෝධය කරාම යන ජීවිතයක් බවට පත්වෙනවා. ඉතින් ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මානු ශාසනාවත් උපකාර වේවා උපනිශ්‍රය වේවා කියලපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.